අපි බලමු 10 වරක් චක්‍රේ මනෝමෙන් ගන්න විදිය. මේක මාර ලේසි විදියක්. පුතේ මේකට දැනගන්න ඕන 5 වරක් චක්‍රේ විතරයි. 5 වරක් චක්‍රය අපි හැමෝම දන්නවනේ. 5 10 15නේ. ඉතින් මෙන්න මම ලියලා තියෙනවා. මම මෙතන ලියන 5 වරක් චක්‍රේ මොකද්ද? 5 ඊළඟ මොනවාද? 10 15 20 25 ඊළඟ 30 35 40 45 50 මෙන්න මේ ආකාරයට 5 වරක් චක්‍රය ලියාගත්තා. දැන් අපිට උන 6 වරක් චක්‍රයනේ. මරු වැඩ බලන්න පුතේ. මේක මීට කලින් හිතලා තියෙනවද කියලා. ඔන්න. මම ගන්නවා මෙන්න මෙහෙම. මෙන්න මේ 5යි 1යි එකතු කරනවා. කීයද? 6යි. මෙතන 10යි 2යි එකතු කරනවා. කීයද? 12යි. මෙතන 15යි 3යි එකතු කරනවා. කීයද? 18යි. හරි? මෙතන 20යි 4යි එකතු කරනවා. කීයද? 24යි. මෙතන වෙන්නේ කොහමද? 25යි 5යි කීයද? 30යි. 5 වරක් චක්‍රේ ලියාගත්තා. මේ 30ට 6ක් එකතු කරා 36යි. 35ට 7ක් එකතු කරාම කීයද? 42යි. 40ට එකතු කරනවා කීයද? 8ක්. 48යි. 45ට එකතු කරනවා කීයද? 9ක්. 54යි. 50ට එකතු කරනවා කීයද? 10ක් කීයද? 60යි. මෙන්න මේ ආකාරයට අපිට ලේසියෙන් 6 වරක් චක්‍රය මතක තියාගන්න පුළුවන්.